ඒක නැති වුණාට පස්සේ ආයාසයෙන් නඩත්තු කරන්න ගියාම මාර අමාරුයි. ඒක බොරුවට hina වෙන්න ඕනේ. ඊට පස්සේ හරි වෙහෙසයි ඒක. ඒ ඉතින් නැති එකක්නේ පෙන්න ගන්න එපා දැන් අර පැත්තට. ඒ කියලා තියෙනවනේ දැන් මං ඔයාගේ ස්වයං පුරුෂයා නම් ඔයා මට ආදරේ කරන්න ඕනේ. අම්මා නම් ආදරේ කරන්න ඕනේ. ඉතින් එහෙම කොහොම කරන්නද? ඊට පස්සේ තනිකර අපි බොරුවක් බවට පත් වෙනවා. දැන් හරි කමන්නේ. ඉතින් එයා මට මේ වැට්ටික් කරලා දෙනවා නේ කියලා ඉතින් බොරු හිනාව දානවා. අපි කියන්නේ ෆේක් හිනාවක් අපි කියන්නේ හිනාව කපටි කියලා කියන අපි ඒ ලව් නෑ එතන. මේ වැඩේ කරගන්න ඕන හින්දා නිකන් දානවා 32. මිසක් ලව් නෙමෙයි. ප්‍රේමේ නෙමෙයි. මේ වෙලාවේ වැඩේ කරගන්න ඕනේ දැන්. නැතුව ආදරයක් එයා කෙරෙහි නෑ. හැබැයි අනිත් පැත්තටත් ඔක ඉවට වගේ තේරෙනවා ටික දවසක් යද්දි. මෙයා මේකේ දැන් ගෙවිලා තියෙන්නේ මට තිබ්බ එක කියලා. ආන් ඒ වගේ මට තේරෙන හැටියට භාවනාව කියන්නේ ඔන්න ඔය වගේ එක හරි මේ નિરાයාස වෙන ආදරයක් වගේ එකක් මිසක් ඒක මේ භාවනා කරනවා කියලා එකක් කරන්න බෑ.